හලෝ සුබ දවසක්. ඉතින් ඔයාලා හම්බෙන්න ගොඩක් දවසේ ඉතින් මට ඔයාලත් එක්ක අද හිතුණා ලිකර් රිවිව් එකක් කරන්න ඕන කියලා. ඉතින් ඔයාලා අද කරන්න යන ලිකර් රිවිව් එක මොකක්ද කියලා ඔයාලා thumbnail එක දැක්කම ඔයාලා මේ විදිහට දන්නවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට මොනවද රිවිව් කරන ලිකර්ස් ටික සහ ඒ වගේ විස්තර අපි එකිනෙක දැනගමු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ලිකේ එකක් තෝරගද්දි සහ ලිකේ එකක් පුද්දි වලට මේ තොරතුරු දැන ගැනීම යම් කිසි විදිහකට උදාවක් වේවි කියලා. ඉතින් මම වැඩි කතා නැතුව ලිකර්ස් ටික කියනවා. ඉතින් මේ දෙක තමයි අද මම ඔයාලට කතා කරන්න යන ලිකර්ස් දෙක. ඉතින් මේක ගැන කතා කරද්දී මගේ දකුණත පැත්තෙන් තියෙන වල ගොඩක් අය කැමති සහ ගොඩක් අය භාවිතා කරන ලයින් ස්ට්‍රෝම් බියර් එක. ඉතින් මේ පැත්තේ තියෙනවා අම්මද පැත්තේ තියෙන්නේ අලුතෙන්ම වෙළඳ පොළට මාස දෙකකට විතර කලින් වෙළඳ පොළට ආපු ලයන් ට්‍රූබෝන් කියන බියර් එක. ඉතින් මේ දෙකේ වෙනස සහ තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ලයන් ට්‍රූබෝන් එක ගැන කලිනුත් මේ විදිහ කතා කරලා තියෙනවා කලින් වීඩියෝ එකෙත්. ඉතින් අද මේ දෙක අතර වෙනස අපි අද කතා කරමු. මොකද්ද මේ අතර අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙනස කියන එක තමයි අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් අපි මුලින්ම මේකේ මූලික වෙනස කියලා ගත්තොත් එහෙම ඔයාලා දන්නවා. අපි මුලින්ම මම මේ ලයන් ට්‍රූබෝන් කියන එක ගැන මුලින්ම කතා කරොත් එහෙම මේක හදන්න මූලික වශයෙන් ගන්නේ ස්කොච් මෝල්ඩ් කියන ස්කොච් මෝල්ඩ් එක තමයි මේකට ගන්න. ඉතින් මේකේ වෙනස තමයි මේ ස්කොට්ලන්ඩ් වලින් ගෙන මෝල්ඩ් එකකින් හදනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම ලයන් ස්ට්‍රෝන් එක ගත්තොත් එහෙම ඇත්තම ලයන් ස්ට්‍රෝන් එක හදන්න අපිට මේ ගන්නේ ඔයාලා දන්න බාර්ලි සහ රයිස් ඕ කෝන් කියන දෙක තමයි ගන්න. ඉතින් මේ දෙකේ අතර වෙනස තමයි මේක 100% ගන්නේ ස්කොච් මෝල්ඩ් එක ගන්නේ මේ බියර් එක හදද්දී. එතකොට මේ දකුණත පැත්තෙන් තියෙන බියර් එක හදන්න ගන්නේ බාර්ලි සහ රයිස් තමයි ගන්න. ඉතින් මේ දෙක අතර වෙනස ඒක තමයි. ඉතින් ඔයාලා දන්නා ලංකාවේ පළවෙනි ලෑන්ට තියෙන එකම ස්කොච් මෝල්ඩ් බියර් එක තමයි මේ ලයන් ට්‍රූබෝන් කියලා කියන්නේ. ඉතින් මේකෙදි ඇත්තටම මේ කම්පැනි එක ගත්තොත් ඇත්තටම සිලෝන් බ්‍රේවර් කියන කම්පැනි තමයි මේ දෙකම රිලීස් කරන්නේ. ඉතින් මේ දෙකේ ෂේප් එක ගත්තොත් එහෙම බොටල් ෂේප් එක ගත්තොත් එහෙම දෙකේම බොටල් ෂේප් එක සමානයි. ඒ වගේම ඔයාලට පේනවා මේ දෙකේම ලේබල් දෙකත් එක හා සමාන විදිහට තියෙනවා. ඉතින් මේ බොටල් එක ගත්තොත් මේකේ ඉස්සරහා තියෙන ලේබල් එක විතරයි තියෙන්නේ. ඊට අමතරව වෙන ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන ලේබල් එකක් මේකේ අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් මේකෙදි වෙනස මේකෙදි මිල ගණන් කතා කරොත් එහෙම මේකෙදි මිල රුපියල් 730ක් වෙනවා. ඉතින් මේකේ මිල රුපියල් 750ක් වෙනවා. ඉතින් මේකෙදිත් අපි මුලින්ම මේ ෂේප් එක බොටල් ෂේප් එක සහ ලේබල් වල හැඩය ගත්තාම මේ දෙකේම මේ මූලික කියන්නේ ලේබල් ස්ටයිල් එක සමානයි. ඒකේ කලර් එක වෙනස් වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාලට පේනවා පිටිපස්සේ මේ වගේ අලුතෙන් එන මේ ලයන් ට්‍රූබෝන් කියන එකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලට පේනවා. මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට මේක කියව ගන්නත් පුළුවන්. ඉතින් මේකේ විස්තර අපි කලින් කතා කරා. මේ කට්ටිය කියලා තියෙන්නේ මේකේ තියෙන්නේ blended with peat smoky scotch whisky malts වලින් තමයි මේක හදන්නේ කියලා. ඉතින් මේක ඇත්තරම ස්කොට්ලන්ඩ් වලින් කියන මෝල්ට් එකකින් තමයි මේක හදන්නේ. ඒ වගේම මේක ගොඩක් ඒ කියන්නේ සාමාන්‍ය ඔයාලා දන්නවා සාමාන්‍ය සෑම බියර් එකක් ගත්තාම සෑම කෝල් කරලා තමයි බොන්න ඕනේ. එහෙම නැතුව ඒ බියර්ස් වල හරියන ටේස්ට් එක අපිට ගන්න හම්බෙන්නේ. ඉතින් මේ දෙකේ පිටින් බලද්දි තියෙන විස්තර තමයි මම මුලින් කතා කරේ. ඉතින් අපි ඊට පස්සේ බලමු මේ දෙකේ කලර් එක සහ මේකේ ටේස්ට් එක අතර වෙනසක් තියෙනවද කියලා. ඉතින් තව දෙයක් කිව්වොත් මම මේකෙදි මට කියන්න බැරුණ දෙයක් තියෙනවා. ඒ තමයි මේකේ මිලිලීටර් 625 බොටල් එක. මේකේ ඇල්කොහොල් පර්සන්ටේජ් 8.8 මේකෙත් තියෙනවා. ඒ දෙකේම තියෙන ඩීටේල්ස් ඒ කියන්නේ ඇල්කොහොල් පර්සන්ටේජ් එක සහ ප්‍රමාණය එක හා සමානයි. ඉතින් මේ දෙකේ වෙනස සහ පහට අතර වෙනසක් තියෙයි කියලා අපි මුලින්ම අපි ඒ කියන්නේ මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒත් අමතරව අපිට මේකේ අරෝමා එක සහ ටේස්ට් එකේ වෙනසක් තියෙනවද කියලා ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් මම ඔයාලට මේ දෙකේ අරෝමා එක සහ ටේස්ට් එක කොහොමද කියලා බලන්න එක්ස්පීරියන්ස් කරන්න යන්නේ. ඉතින් මම මුලින්ම ගන්නවා මෙන්න මේ ඔයාලා ගොඩක් දන්න ලයින් ස්ට්‍රෝන් එක. මේකේ කොහොමද කලර් එක සහ අරෝමා කියලා බලන්න. ඉතින් මේ දෙකේ වෙනස අපි එක්ස්පීරියන්ස් කරමු. ඉතින් මම එකක දැන් අද මම ගහලා තියෙන පොඩි ග්ලාසස් එකක්. මම මේකට මේකේ ටිකක් දාගන්නවා. right අපි අනිකිනුත් ඒක අනිත් එකත් අපි
කඩලා ඒකෙත් වෙනස අපි බලමු. මොකද මේ දෙකම වෙනස ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා තමයි මම වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි බලමු මේ දෙකේ වෙනස කොහොමද කියලා. හරි. ඔයාලට මේකේ දෙකේම වෙනස මම අද දැන් පෙන්වන්න යන්නේ. right. හරි. ඉතින් මම මේ විදිහට මේවා දෙකකට මේක දාන්න තියෙනවා. ඉතින් ඔයාලට පේන්නේ මේ මගේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ line strong එක බිය එක. ඉතින් ඒකේදී ඔයාලට පේනවා මේකේ aroma එක නෙමෙයි color එක ගත්තාම මේ වම් අත පැත්තේ තියෙන්නේ line new brown එකේ color එක. ඒ දෙකේ අතර වෙනස ඔයාලට පේනවා. color අතර පොඩි වෙනසක් තියෙනවා. මේ line true brown එකේ color එක අඩුයි සහ මේ line strong එකේ color එක වැඩි. ඊට අමතරව aroma එක ගැන කිව්වොත් එහෙනම් මේක aroma එක හරියටම තියෙන්නේ නිකන් හරි alcohol මේක පොඩ්ඩක් වැඩි. ඊට අමතරව ඔයාලට තියෙනවා සාමාන්‍යයෙන් අර barley සුවඳ සම මේකේ ගොඩක් ඉන්නේ. ඊට අමතරව මේකේ aroma එක ගැන කතා කරොත් ඒ කියන්නේ line true bond එකේ aroma එක ගැන කතා කරොත් එහෙම ඒකේ ඔයාලට කිව්වොත් එහෙම ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් අර අපි තියෙන ස්මූදි සහ කැරමල් සුවඳක් මේකෙන් එනවා. ඉතින් මේ දෙක අතර වෙනස ඔයාලට දැන් මේක බලද්දි තේරෙනවා ඇති. ඊට අමතරව ඔයාලට පේනවා ඇති මේ දෙකේ කියන්නේ මේ කොහොමද මේ කාබන් ඩයොක්සයිඩ් රියැක්ෂන් එක කොහොමද කියලා. ඒ අතර ඔයාලට වෙනවා දෙකේම එක සමාන විදිහට ඒකේ රියැක්ෂන් එක තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව මුලින්ම ටෙස්ට් කරලා බලමු මේ line strong එක වල ගොඩක් අතර ජනප්‍රිය වියකක් නිසා අපි ඒකේ ටෙස්ට් එක සහ මේ දෙක අතර වෙනස අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මම මේ මුලින්ම මේක බලනවා. ඒකේ ඇත්තටම අපිට එන ටෙස්ට් එක තමයි මේකේ ගොඩක් ඉන්නේ රස. ඒ වගේම මේකේ අර ඇල්කොහොල් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයක් වැඩිපුර දැනෙනවා. ඊට අමතරව මම දෙවෙනියට ගන්න තියෙනවා Lion True Brown එකේ ග්ලාස් එකේ ඒකේ ටේස්ට් එක අපි සහ බලමු මේකේ තියෙන aroma එකට සමාන විදිහට තියෙනවද කියලා. ඉතින් මම මුලින්ම කතා කරේ මේ ග්ලාස් එකේ තියෙන්නේ Lion Strong එකේ. ඉතින් මේකේ color එක වලට පේනවා වෙනස සහ ඒකේ ටේස්ට් එකේ තියෙන්නේ සහ යම්කිසි alcohol ටේස්ට් එකක් එනවා. මේක ගැන අපි බලමු Lion True Brown එකේ ටේස්ට් එක බලන්න කලින් මම මේකේ aroma එක කියන්න. මේකේ aroma එක තියෙන්නේ සාමාන්‍ය caramel සහ toffee සහ මේකේ මට පේන විදිහ ස්මූති aroma එකක් තියෙනවා. ඊට අමතරව අපි බලමු මේ ටේස්ට් එක කොහොමද කියලා. මේකේ ටේස්ට් එක මේ Lion Strong එකට වඩා ටේස්ට් එකේ සැර අඩුයි. එතකොට මේක සාමාන්‍යයෙන් කියන්නේ මේ Lion Strong එක මේකේ මේ දෙකේ අතර වෙනස තමයි දැන් මේක පොඩ්ඩක් alcohol මේක වැඩි. ඒ කියන්නේ alcohol රසය වැඩි. එතකොට අපි Lion True Brown එක ගැන කිව්වොත් ඒකේ Lion alcohol රසය අඩුයි. හරි lager type එකට වගේ පොඩි රසක් තමයි මේකේ එන්නේ. ඉතින් මේ දෙක අතර වෙනස මම හිතනවා ඔයාලා දැනගන්න ඇති කියලා අද වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා එක එකක් තෝරගද්දි මේ දෙකේ වෙනස කොහොමද කියලා ඔයාලා කැමතිම එක එක තෝරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මේ දෙකේ වෙනස අද ඔයාලා දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් වීඩියෝ එක බලුවට ගොඩක් අයට thank you. ඉතින් ඔයාලා කැමති එකක් තෝරගෙන ඔයාලා කැමති එකේ මේ දෙකෙන් ඔයාලා කැමති එකත් ඔයාලා කමෙන්ට් කරන් යන්න. ඊට අමතරව මේ අර අලුතෙන් ආපු Lion True Brown එකත් ටෙස්ට් කරලා බලන්න කියලා මම ඔයාලට සජෙස්ට් කරනවා. ඉතින් හැමෝටම ජය ජය. තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන සම ගන්නවා. එහෙනම් ජය ජය.